අචි අලුතින් කැමරාවක් ගන්න බලන කෙනෙක් විදියට මම බලන්න ඕන ලොකුම දේ මොකද්ද? ඒ තමයි ඔයා ගන්න ඉන්න කැමරාවේ තියෙන සෙන්සර් එකේ සයිස් එක. ඒ කිව්වේ අපි පාවිච්චි කරන කැමරාවල ප්‍රධාන වශයෙන් සෙන්සර් જાති දෙකක් එනවා. එකක් තමයි ෆුල් ෆ්‍රේම් සෙන්සර්, අනිත් එක තමයි ක්‍රොප්. එහෙම නැත්නම් APS-C සෙන්සර් එක. ඒ දෙක ගැන පොඩ්ඩක් විස්තර කරන්න බැරිද? පුළුවන්. ඉස්සර ෆිල්ම් රීල් වලින් වැඩ කරද්දි බහුලවම පාවිච්චි වුණේ 35mm සයිස් එකේ රීල් එක. ඊට පස්සේ දේවල් ඩිජිටල් වෙනකොට තමයි මේකට ආදේශකයක් විදිහට මේ ෆුල් ෆ්‍රේම් නැත්නම් 35mm සෙන්සර් එක ආවේ. ඒත් ඒ එක්කම තව 35mm වලට පොඩි සයිස් වලින් සෙන්සර්ස් එන්න ගත්තා. ඒවට තමයි අපි ක්‍රොප් සෙන්සර් කියලා කියන්නේ. ඒ වගේම ගොඩක්ම කොමන් සෙන්සර් එක තමයි APS-C කියලා කියන්නේ. ඉතින් ඒ જાතියේ සෙන්සර් තියෙන කැමරාවක් ගන්න කෙනෙක්ට පොඩි වාසියක් තියෙනවා. මොකද ඒවා ගණන් ටිකක් අඩුයි වගේම ඒවට හදලා තියෙන ලෙන්සස් එහෙමත් ගණන් අඩුයි. ඒත් අනිත් පැත්තට ඒ වගේ පොඩි ලිමිටේෂන්ස් එහෙමත් තියෙනවා ලෙන්ස් එකක් ගන්න ගියාම. මොකද ගොඩක් ලෙන්සස් ඉන්ඩස්ට්‍රි එකේ තියෙනවා හදලා තියෙන මේ ෆුල් ෆ්‍රේම් කැමරා වලට ගැලපෙන විදිහට. අපි දැන් හිතමුකෝ මෙච්චර කල් ෆෝන් එකෙන් ෆොටෝ වීඩියෝ අරන් දැන් කැමරාවක් ගන්න බලන කෙනෙක් නම් උදාහරණයක් විදිහට ඔයා FX3 එකයි FX30 එකයි වගේ. එහෙම නැත්නම් Sony A7 IV එකත් එක්ක A6700 එක. නැත්තම් Canon R6 එකත් එක්ක R7 එක. නැත්තම් Nikon Z5 එකත් එක්ක Z50 එක වගේ කම්පෙයාර් කරනවා නම් ඔයා මේ ගැන සරලවම දැනගන්න ඕනේ ඒ වගේ තියෙන්නේ සයිස් දෙකක සෙන්සර් දෙකක් කියලා. එතකොට ඒ දෙකෙන් මම තෝරගන්න ඕනේ මොකද්ද? ඒක හොඳ ප්‍රශ්නයක්. අලුතින් කැමරාවක් ගන්න කෙනෙක් විදිහට ගණන් අඩු සයිස් එකත් අඩු කැමරා එකක් ගන්නවද? එහෙම නැත්තම් සාපේක්ෂව ටිකක් ගණන් වැඩි සෙන්ස් එකත් සයිස් එකෙන් ටිකක් ලොකු. හැබැයි ටිකක් වැඩි කාලයකට ෆියුචර් ප්‍රූෆ් ඉන්වෙස්ට්මන්ට් එකකට යනවද කියන එක ගොඩක් වැදගත් දෙයක්. මොකද ඒ තීරණෙත් එක්ක තමයි ඔයා ගන්න ලෙන්ස් ಜಾති ඇක්සසරිස් ඔක්කොම තීරණය වෙන්නේ. ඉතින් මම මේකට රෙකමෙන්ඩ් කරන්නේ ඔයා අලුතින් පටන් ගන්න කෙනෙක් නම් ලොකු බජට් එකකුත් නැත්තම් ඒත් ඔයා vlog එකක් කරන්න, ෆොටෝ වීඩියෝ ටිකක් ගන්න, ඒ වගේම තමයි අවුරුදු 5ක් 6ක් ඒකම පාවිච්චි කරන්න බලාගෙන ගන්නවා නම් ඔයාට හොඳම දේ APS-C. එහෙම නැත්තම් ක්‍රොප් සෙන්සර් කැමරා එකකට යන එක. බොරු කියන්න ඕනේ නැහැ. මාත් කලින් කියලා තියෙනවානේ මම පටන් ගත්තෙත් මේ කැමරාවකින් කියලා. මේක Nikon D5600 කැමරා එකක්. මේක ක්‍රොප් සෙන්සර් කැමරා එකක්. ඒත් දැන් කාලයත් එක්ක මම කරන වැඩවලට ඕන කරන ඔප්ෂන්ස්, ෆ්ලෙක්සිබිලිටි ඒකම කරන වැඩවල බජට් එකත් වැඩි නිසා තමයි මම දැන් ෆුල් ෆ්‍රේම් එකක් පාවිච්චි කරන්නේ. මරුනේ ඔයා කොහොමද ඔච්චර දේවල් දන්නේ? මම TikTok එකේ Instagram එකේ කොකනට් රජියෝ ෆලෝ කරනවානේ.